අනාගතය කියන්නේ අපි හැමෝම උනන්දු වෙන දෙයක්. සමහරු අනාගතය ගැන බයයි, සමහරු අනාගතය ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා. අනාගතය ගැන බය වෙන අය සැලසුම් හදනවා. අනාගතය බලාපොරොත්තුවෙන් ඉන්න අය සුබවාදීව ඉන්නවා. මම කියන්නේ මේ දෙකම මිශ්‍ර වෙලා තමයි අපි අනාගතය හදාගන්නේ. අපිට අනාගතය ගැන සුබවාදී බලාපොරොත්තුවක් තියෙන්න ඕන වගේම අනාගතය ගැන සැලසුමක් අපිට තියෙන්න. අනාගතය කියන්නේ මොකක්ද? අනාගතය කියන්නේ කාලය විතරක්. මම හිතන්නේ ඉෂ්ට නොවුණු, උදා නොවුණු සියල්ල අනාගතය කියලා. අනාගතය කියන්නේ බලාපොරොත්තුවක්. බලාපොරොත්තු තමයි අපිව ජීවත් කරවන්නේ. බලාපොරොත්තු ඉෂ්ට වුණාම සතුටක් දැනෙනවා. බලාපොරොත්තු කඩ වුණාම කලකිරීමක් ඇතිවෙනවා. කලකිරීමක් නොවෙන්න, බලාපොරොත්තු කඩ නොවෙන්න අපි වැඩ කරන්නේ කොහොමද? එහෙමනම් අපිට සිද්ධ වෙනවා සැලසුම් කරන්න. අනාගතය ගැන සැලසුම් කරන්න. අනාගතය ගැන තනියම සැලසුම් කරන්න අපිට පුළුවන්. මම හිතන්නේ බැහැ කියලා. අපි දන්න ශේෂ්ත්‍ර වගේම අපි නොදන්න ශේෂ්ත්‍රත් අනාගතය ඇතුලේ පෙළ ගැහිලා තියෙනවා. උදාහරණයක් විදිහට අපි ගයක් හදනවා කියලා හිතමු. ඒ ගේ හදන වැඩේ සැලසුම් කරන්න අපිට අනිවාර්යයෙන්ම ගෘහ නිර්මාණ ශිල්පියෙක් අවශ්‍යයි. එහෙම නැතුව තනියම සැලසුම් කරන්න අපිට වර්ධින්න තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා අනාගතය සැලසුම් කරද්දී ඒ ශේෂ්ත්‍රයන් සම්බන්ධව දැනුම ඇති පුද්ගලයන්ගේ සහාය ලබා ගන්න. නිවැරදි සැලැස්මක් නොතිබීම සැලැස්මක් නොමැතිවීමට වඩා ඉතා භයානකයි. නිවැරදිව සැලසුම් කරන්න යහපත් අනාගතයක් උදා කරගන්න.